එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන දුර කාලය ඔහුගේ විදේශ ප්‍රතිපත්ති අභිලාෂ මගින් හැඩගැසී තිබෙන බව දැන් ගොඩක් දිනාට පෙනෙන ප්‍රසිද්ධ රහසක් බවට පත් තිබෙනවා. ඔහුගේ විශිෂ්ට රාත්‍රී මෙහෙයුමකදී වෙනිසුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳව දැඩි ආරක්ෂා යොදා තිබූ බලකොටුවකින් අල්ලාගෙන එහෙම නැත්නම් පැහැරගෙන ඇමරිකාව වෙත රැගෙන ආවා. මෙහෙයුම පිළිබඳව විස්තර කරන විට ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදය බටහිර අර්ධගෝලයේ බලය දැරිය යුතු බවට වන 1823 දී ගෙන මොන්රෝ න්‍යාය සහ පොරොන්දු ආවර්ජනය කළ අතර එය ඩොන්රෝ මුළුදර්ම ලෙස නැවත නම් කරා. වොෂින්ටනයේ සමග ගනුදෙනු කරන අනිකුත් රටවලට එරෙහිව මෑත දිනවලදී ඔහු සිදු කළ අනුතුරු ඇඟවීම් කිහිපයක් මෙහි දැක්වෙනවා. ඉතින් මම දවස් සමග මේ වීඩියෝකින් කතා කරන්න සූදානම් වෙන්නේ වෙනිසුලාවෙන් පසු ට්‍රම්ප්ගේ ඇස් යොමු විය හැකි රටවල් කිහිපයක් ගැන සම්පූර්ණ පැහැදිලි විස්තරයක්. ඉතින් මේවා රතු කට්ටේ තියෙන රටවල්. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ වැඩිදුර විස්තර දැනගන්න රැඳෙන්න මාහා සමගින් මේ වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. ඇමරික එක්සත් ජනපදයට දැනටමත් ග්‍රීන්ලන්තයේ හමුදා කඳවුරක් පවතිනවා. එය පිටියුෆික් අභ්‍යවකාශ කඳවුර වන අතර හැබැයි ට්‍රම්ප්ට මේ වන විට මුළු ග්‍රීන්ලන්ත දිවයිනම අවශ්‍යව තමයි පවතින්නේ. ජාතික ආරක්ෂා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලන විට අපිට ග්‍රීන්ලන්තය අවශ්‍යයි යනුවෙන් ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ කලාපයේ සෑම ස්ථානයක්ම රුසියානු සහ චීන නැව් වලින් වැසී ඇතැයි පවසමින්. මෙම විශාල ආක්‍රික දූපත ඩෙන්මාර්ක් රාජධානියේ කොටසක් වන අතර එක්සත් ජනපදයේ ඊසාන දෙසින් සැතපුම් 2000ක් කිලෝමීටර් 3200ක් වන දුරින් තමයි පිහිටා තිබෙන්නේ. මෙය ස්මාර්ට් ජංගම දුරකථන, විදුලි වාහන සහ යුදෝපකරණ නිෂ්පාදනය සඳහා තීරණාත්මක වන පෘථිවියේ පවතින දුර්ලභ ඛනිජ වර්ග වලින් පොහොසත් භූමියක්. වර්තමානයේදී චීනය දුර්ලභ ඛනිජ මත සිදු කරන නිෂ්පාදනය එක්සත් ජනපදයට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින නිසාවෙන් මෙම ග්‍රීන්ලන්තය යටත් කර ගැනීම බොහෝ විට සිදු විය හැකි කාරණයක්. ග්‍රීන්ලන්තය උතුරු ඇට්ලාන්තික් සාගරයේ ප්‍රධාන උපාය මාර්ගික ස්ථානයකට හිමිකම් කියන අතර එමගින් වඩාත්ම වැදගත් වන කාරණයක් තමයි ආර්ක්ටික් කවයට ප්‍රවේශ ලබා දීම. ඉදිරි වසරවලදී ද්‍රවීය අයිස් තට්ටු දීවන විට නව නැව් මාර්ග විවෘත වනු ඇත අපේක්ෂාවක් පවතිනවා. දූපතේ පාලනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සංකල්පය මනක් කල්පිතයක් බව සඳහන් කරමින් ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය ජේම්ස් ෆෙඩරික් නීල්සන් ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වා තිබෙනවා. තවත් පීඩන එපා, තවත් නරක යෝජනා එපා, ඈතා ගැනීම පිළිබඳව මනක් කල්පිත අපිට තවත් එපා. අපි සාකච්ඡා සඳහා විවෘතයි. නමුත් මෙය සිදු වී යුතු වන්නේ නිසි මාර්ගයන් හරහා සහ ජාත්‍යන්තර නීතියට ගරු කරමින් පමණක් වන බවයි ඔහු තවදුරටත් ට්‍රම්ප්ට පවසා තිබුණේ. වෙනිසුලානු මෙහෙයුමෙන් පැය කිහිපයකින් අනතුරුව ට්‍රම්ප් කොලොම්බියන් ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට පරිස්සම් වෙලා ඉන්න යනුවෙන් අනතුරු ඇඟවුවා. වෙනිසුලාවේ බටහිර කලාපයේ අසල්වැසියා වන කොලොම්බියාව සැලකිය යුතු තෙල් සංචිතවලට නිවහන වන අතර ඒ වගේම ප්‍රධාන පෙළේ රන්, රිදී, මරකත, ප්ලැටිනම් සහ ගල් ලඟුරු නිෂ්පාදකයෙක්. එය කලාපයේ මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් වෙනවා. විශේෂයෙන්ම කොකේන් සඳහා ප්‍රකටයි. සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ යාත්‍රා කරන බෝට්ටු වලට පහර දීම ආරම්භ කළ දා සිට ඔවුන් මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සාක්ෂි නොමැතිව චෝදනා කරමින් ට්‍රම්ප් කොලොම්බියාවේ එරට වාමාංශික ජනාධිපතිවරයා සමග වර්ධනය වෙමින් පවතින ආරවුලක පැටලී සිටිනවා. ඔහු කාටල් වරුන්ට සමෘද්ධිමත් වීමට ඉඩ සලසන බව පවසමින් එක්සත් ජනපදයේ ගිය ඔක්තෝබර් මාසයේදී කොලොම්බියානු ජනාධිපති පෙට්‍රෝ මත සම්මාදක පැනවුවා. ඉරිදා දිනයේදී එයාෆෝස් 1 ගුවන් යානයේ සිට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ කොකේන් හදන්න කැමති සහ ඒවා එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙක් තමයි කොලොම්බියාව පාලනය කරන්නේ යනුවෙන්. ඔහු එය වැඩි කාලයක් කරන්නේ නැහැ. ට්‍රම්ප් තවදුරටත් පැවසුවා. එක්සත් ජනපදයේ කොලොම්බියාව ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් සිදු කරනවාද යන්න ජනමාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් විමසූ විට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ එය මට හොඳ යෝජනාවක් යනුවෙන්. අතීතයේ සිට කොලොම්බියාව වොෂින්ටනයේ මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයේ සමීප මිතුරෙක් වී ඇති අතර කාටල් කණ්ඩායම් වලට එරෙහිව සටන් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 100 ගණනක මිලිටරි ආධාර ලබා ගන්නු සිටිනවා. ඉරානය දැනට රජයට එරෙහි මහා පරිමාණ ජනතා විරෝධතාවලට මුහුණ දෙමින් සිටින අතර ට්‍රම්ප් අනතුරු ඇඟවුයේ තවත් විරෝධතාකරුවා මිය ගියහොත් එහි බලධාරීන්ට දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. අපි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් තමයි ඉන්නේ. ඔවුන් අතීතයේදී මිනිසුන් මරා දැමීමට පටන් ගන්නවා නම් ඉරාන රජය එක්සත් ජනපදයෙන් දැඩි ලෙස පහර දීමකට ලක්වනු ඇතැයි මම සිතනවා. ඔහු එයාෆෝස් 1 හිදී වාර්තාකරුවන්ට මේ පැවසුවා. ඉරානයේ න්‍යායාත්මකව ඩොන්රෝ මුළුදරමෙහි අර්ථ දක්වා ඇති ශ්‍රේෂ්ඨවලට පිටතින් සිටින නමුත් පසුගිය වසරේ එහි න්‍යෂ්ටික මර්මස්ථානවලට පහර දීමෙන් පසු
තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නා බවට ට්‍රම්ප් ඉරාන පාලන තන්ත්‍රයට තර්ජනය කර තිබෙනවා. එම ප්‍රහාර එල්ලුවේ දින 12ක ඊශ්‍රායල් ඉරාන ගැටුමින් අවසන් වූ ඉරානයේ න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමේ හැකියාව මුලින් උපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායලය මහා පරිමාණ මෙහෙයුමක් දියත් කිරීමෙන් පසුයි. පසුගිය සතියේ ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර මාරේ-ලාගෝහිදී පැවති රැස්වීමකදී ඉරානය පිළිබඳ කතිකාවක් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබූ බව කියවෙනවා. 2026 වර්ෂයේදී ඉරානයට එරෙහිව නව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳව එහිදී නෙතන්යාහු විසින් මතු කළ බවද එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරා. 2016 වර්ෂයේදී ට්‍රම්ප් බලයට පත්වීම අර්ථ ගනු ලැබුවේ මෙක්සිකෝවේ දකුණු දේශීමාව දිගේ තාපය ඉදිකිරීම යන ඔහුගේ ප්‍රකාශමකින්. 2025 වසරේදී ඔහු නැවත බලයට පත් වූ පළමු දිනේදී මෙක්සිකෝ බොක්ක ඇමරිකානු බොක්ක ලෙස නම් කිරීම සඳහා විධායක නියෝගයකට දසන් ලැබුවා. ඔහු තරයේ පවසා සිටියේ මෙක්සිකෝ බලධාරීන් මද්‍රව්‍ය හෝ නීති විරෝධී සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට ගලා යාම නැවැත්වීමට ප්‍රමාණවත් දෙයක් සිදු නොකරන බවටයි. ඉරිදා දින අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙක්සිකෝව හරහා මද්‍රව්‍ය ගලා එන බව සහ අපට යමක් සිදු කිරීමට සිදුවන බවයි. එහි ත්‍රස්තවාදී කාටෙල් පද්ධතිය ඉතාම ශක්තිමත් වන බවද ට්‍රම්ප් තවදුරටත් පැවසුවා. ඒ වගේම මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලවුඩියා ෂෙයින්බෝම් මහත්මිය මෙක්සිකානු භූමි මත සිදු කරන ඕනෑම ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ගයක් ප්‍රසිද්ධිය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. Les agradezco en lo más profundo del corazón su apoyo. ෆ්ලොරිඩාවට සැතපුම් 90ක් එයැනි කිලෝමීටර් 145ක් දකුණින් පිහිටි මෙම දූපත් රාජ්‍ය 1960 ගණන් වල මුල් භාගයේ සිට එක්සත් ජනපද සම්බන්ධ යටතේ පවතිනවා. කියුබානු රාජ්‍ය විසින් නිකොලස් මදුරෝගේ වෙනිසුලාව සමග සමීප සම්බන්ධතා පවත්වනු ලැබූ රාජ්‍යයක්. ට්‍රම්ප් යෝජනා කළේ කියුබාව කඩා වැටීමට ආසන්න බැවින් එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවයි. අපට කිසිදු ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ට්‍රම්ප් පැවසුවා. මෙය කඩා වැටෙන්නට පවතින බව පෙනෙන්නට තිබෙන කාරණයක්. ඔවුන් ඒක ඉවසා දරාගෙන සිටීදැයි මම දන්නේ නැහැ. නමුත් කියුබාවට දැන් ආදායමක් නැහැ. ඔහු තවදුරටත් පැවසුවා. ඔවුන්ට ඔවුන්ගේ සීල් ආදායම ලැබුණේ වෙනිසුලාවෙන්. වෙනිසුලාවේ තෙල් වලින්. දිගු කලක සිට කියුබාවේ පාලන තන්ත්‍ර වෙනසක් ඉල්ලා සිටිමින් සිටි කියුබානු සංක්‍රමණිකයන් දෙපළගේ පුත්‍රයා වන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සෙන්සුරාදා දින මාධ්‍යවේදීන්ට පැවසුවේ ජනාධිපතිවරයා යමක් පවසන විට ඔබ ඔහුව බැරෑරුම් ආකාරයට සැලකිය යුතු යනුවෙන්. මම හවානාවල ජීවත් වුණා නම් සහ මම රජයේ සිටියා නම් මම ඒ ගැන සැලකිලිමත් වෙයි. අඩුම තරමේ ටිකක් හරි ඔහු එහිදී පැවසුවා. ඉතින් මමද බස් සමග මේ වීඩියෝකින් පවසුවේ වෙනිසීලානු මෙහෙයුමෙන් පසුව ට්‍රම්ප්ගේ දැස එහෙමත් නැතිනම් අවධානය යොමු විය හැකි රතු කට්ටේ පවතින රටවල් 5ක් ගැන වැඩිදුර විස්තර. ඉතින් මම දැනට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ ලෝකේ පුරා තවත් වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න නේත්‍රාලෝකේ YouTube channel එක. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමු ගන්නවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා.